හායි ගයිස් මේ මම අද මේ වීඩියෝ එකක් ගෙනාවේ මේ පිට්සා සම්බන්ධ පිට්සා එකෙන් රුපියල් 4500ට වීඩියෝ මේ පිට්සා එකක් ගෙනල්ලා තියෙනවා අපේ ගෙදර කට්ටිය අපේ ආච්චි ගෙනල්ලා ඕඩර් කරලා මේ ඕඩර් කරලා ගෙන්නුවා ඉදුවරි 500යි කාඩ් එකක් දුන්නා ඒගොල්ලෝ ඇවිල්ලා මේ පිට්සා එකෙන් කාඩ් එකක් දුන්නා ඒ රුපියල් 2000 දීලා මේ ආච්චි කාඩ් එක අරන් පිට්සා හට් එක නම් නිකම්ම ගන්න පුළුවන් මාසෙට 3 පාරක් විතර ගන්න පුළුවන් මේක නම් මාසෙට එක පාරයි ගන්න පුළුවන් මේ ඉතින් බලන්න මේ පිට්සා එකේ ඒ ෂොප් එකේ කොහොමද මේ පිට්සා එකේ රහ කියලා කාලම් බලන්න ෆුල් පිට්සා එකක් ගෙනාවේ පිට්සා දෙකක් ලැබුණා බලමුකෝ මේ කාලම මේක නිවිලා හින්දා පොඩ්ඩක් අර පිට්සා එකේ නරහ නෑ මේකේ මේක චීස් දාලා තියෙනවා මේකට චීස් දාලා තියෙනවා බාබගේ චිකන් මගේ එකක් දාලා තියෙනවා මේකේ 9 මිලිස් කැලි දාලා තියෙනවා හැබැයි සුපිරි හැබැයි මේක උණුවෙන්ම කන්න ඕනේ මම ඉතින් කනවා මේක මේ කැලි තියෙනවා 1 2 3 4 5 6 7 8යි 8ක් තියෙනවා කැලි මං ඉතින් බඩ පිරෙන්න මනේ මේ ටිකක් වැඩිපුර ටිකක් කනවා ඉතින් මේකට සෝස් ටිකක් දාගෙන බලමු මේක කොහොම රහ කියලා. සෝස් පැක්ට් එක එනවා.
බලමු සෝස් ටිකක් දාගෙන කාලා මේ කොහොමද රහ කියලා. මේක කොහොම සෝස් තියෙනවා. සෝස් තියෙනවා ඉතින් මේක. බලමු නේ එක්ස්ට්‍රා සෝස් ටිකක් දාන්න කොහොමද වෙන්නේ. පිට්සා හට් එකට වෙනස් මේක. ඒ කියන්නේ මේකේ අර නැචරල් අර තක්කාලි මේ මාළු මිරිස් නයි මිරිස් ඒවා දිනවා මේක මේ මස් එහෙම මේකේ ස්කෑලික් තියෙනවා. එතන පීසා හට් එකට ගන්න පීසා යන්න මේ පීසා එක ගන්න. මේ පීසා එකට පීසා හට් එකට ගහන්න බෑ. ඇත්තටම මේක හුඟක් ගණන් වුණාට අර මේකේ මේ පැකින් එක නම් හොඳට තියෙනවා. පැකින් එක හොඳට පැක් කරලා තියෙනවා. සෝස් දීලා තියෙනවා. මේ ක්‍රස්ට් එකෙත් උනත් මේ ක්‍රස්ට් එක උනත් හොඳට පොඩ කර වෙලා දින. හැබැයි මේ හොඳට ලොකු පීට්ස් එකක් තියෙන්නේ මේ පීට්සා හට් එක වගේම තමයි. පීට්සා හට් එක වගේ තමයි ලොකු පීට්සා එක. හැබැයි මේකේ මේ චීසුත් පීට්සා හට් එකේ දාන වගේ දාලා තියෙනවා. මේකේ චිකන් එක තන්දුරි නෙමෙයිනේ. නිකන් නෝමල් චිකන් එකක් තමයි. ඒ කියන්නේ චිකන් එක එච්චරම තන්දුරි නෙමෙයි. ඒක නිකන් චිකන් එකක් තියෙන්නේ. තන්දුරි මොකක්වත් නැහැ. නිකන් අර මකරේ චිකන් එක නම් එච්චරම ෆ්ලේවර් එකක් නැහැ වැඩි. මගේ කටේ මාක් හරි දන්නේ නැහැ. මේක උණුත් නැහනේ. නැත්නම් මේක හොඳ රහ ඇති මේ පීට්සා එක. අපේ ගෙදර කට්ටිය නම් කාලා තියෙනවා. ඒක නම් රහ තියෙන පීට්සා එක උණුවෙන් කද්දී රහයි මේක. නිවන කද්දී නම් කන්න අමාරුයි. ඒ වුණත් අමාරුම නෙමෙයි මේ අමාරුම නෙමෙයි මේ කන්නත් පුළුවන්. සෝස් චීස් එහෙම දාලා දෙන්න මේ කන්න පුළුවන්. මම කියන්නේ පිට්සා හට් එකේ තරම්ම මේකට මේගොල්ලන්ට නිෂ්පාදනය කරන්න අපි ඉන්දියාවට කෑවනේ නැහැ කියලා කියනවා. මේ පිට්සා හට් එකට වැඩිය රහයිද? මේක උණු නෑනේ දැන්. උණුවෙන් තියෙද්දි පිට්සා හට් එකට වගේ තියෙනවද පිට්සා හට් එක ගන්නටම? ඔව් එනවා මම කටේ අවුලක් නැහැ. රහයි නේද? චීස් එකයි සෝස් එකයි පැන් රහයි චීස් එකේ මේ කිරි රහයි කහුණාම අර පිට්සා හට් එකේ ලුණු පිට්සා හට් එකේ රහම වගේ නම් මේ කිරි රහ පැන් රහයි ලුණු
පීට්සා හට් එකේ රහම වගේ එනවා. හැබැයි මේකේ මස් එකේ නම් තන්දුරි නෙමෙයිනේ. මස් එක නිකන් නෝමල් එකක් තියෙන්නේ. හැබැයි අර චීස් එකේ අවු මිරිස් ඔක්කොමයි මස් එකේ ප්‍රෝටීන් අනම්මනම් තන්දුරි නැතුණා ඉතින් ගුණේ තියෙනවා. මේ අර චීස් එකේ මිරිස් ඔක්කොම මාළු මිරිස් නයි මිරිස් දාලා එනකොට මේක ඉතින් චීසි මේ සෝසි අනම් මාසි ඔක්කොම එකට සෙට් වෙනකොට පීට්සා හට් එකේ රහම රහට අර තන්දුරි රහ නෙමෙයි එන්නේ. පීට්සා හට් එකේ දැන් චීස් ලව එක තියෙන්නේ. චීස් ලව එකේ අර ඔක්කොම අර චීස් ලව නෙමෙයි චීස් ලව එකේ රහයි තන්දුරි එක නොදා ඒකේ ඔක්කොම මිරිස් ගතිය ඔක්කොම එනවා. තන්දුරි රහ නෙමෙයි මේ තන්දුරි රහ නැතුව මේ පීට්සා එකේ රහ තියෙන්නේ මේ වගේ තමයි මේක එන්නේ. එහෙනම් guys ඉතින් මේ පීට්සා හට් එකෙන් ඔයගලන්ට මේක කනවා නම් පීට්සා බීට්ස් එකෙන් ගන්නවා නම් ඔයගොල්ලෝ නෝමල් එකක් ගිහිල්ලා ගන්න. මේ පීට්සා එකෙන් දැන් පීට්සා එක ගත්තාම පීට්සා හට් එකෙන් මාසෙට 3 පාරක් වගේ එනවා මැසේජ් ලොකු පීට්සා එකක් ගත්තොත් ඒක ගන්න මිලේ කියලා. එතකොට ඒක ගණන් මේක ගණන් අඩුවෙන් ගන්න පුළුවන්. මේක ගාන වැඩි. හැබැයි ඕගොල්ලන්ට පීට්සා එකෙන් පයි කරලා ගන්න පුළුවන් මේ පීට්සා එක කොහොමද රහ කියලා. එහෙනම් guys එහෙනම් හම්බෙමු. එහෙනම් පස්සේ වීඩියෝ එකෙන් හම්බෙමු. එහෙනම් good bye. බුදුසරණ ජය වේවා.